ආයිබෝවන් කියලා පිළිගන්නවා ශ්‍රී ලංකා ක්‍රීඩා ලොලි ඔබ සියලු දෙනාම. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත වන 2020 තරගාවලියේ තීරණාත්මක තුන්වන 2020 තරගය අද රංගිරි දබුරු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඉතින් ඒ අනුව මෙම තරගයේදී පාකිස්තානු කණ්ඩායම පරදවා ලකුණු 14ක තිරුණු ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඉතින් මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමග තරග තුනකින් සමන්විත වූ 2020 තරගාවලියේ තරග 1-1 ලෙස සමව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කෙසේ නමුත් මෙම තරගය රාත්‍රී 7ට ආරම්භ වීම නියමිත වී තිබුණත් තරගයේ ආරම්භයට පෙර ක්‍රීඩාංගණයට ඇදහැණු වාසාව නිසා තරගය ආරම්භ කිරීම ප්‍රමාද වුණා. ඒ අනුව මෙම වර්ෂාව පැය දෙකකට ආසන්න කාලයක් පුරා පැවතුණු අතර පසුව රාත්‍රී 8:00ට පමණ වර්ෂාව නතර වූ පසු ක්‍රීඩාංගණය තරගය සඳහා සූදානම් කිරීමට ක්‍රීඩාංගණයේ සේවකයින් කටයුතු කරා. ඒ අනුව මෙම තරගය රාත්‍රී 9:20ට පමණ ආරම්භ වුණු අතර එහිදී එක් කණ්ඩායමක් සඳහා පන්දු අරගන්න පන්දු 12කට සීමා වුණා. මෙම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට සමත් වූ පාකිස්තානු නායක සල්මන් අලි අගා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරා. මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමෙහි වෙනස්කම් දෙකක් සිදු කරමින් වේග පන්දු යවන ක්‍රීඩකයින් වන දුස්මන්ත චමීර සහ නුවන් තුෂාර වෙනුවට මතීෂ පතිරණ සහ එෂාන් මාලිංගව ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණා. ඒ අනුව පාකිස්තානු නායකයාගේ ආරාධනෙන් ප්‍රථමයෙන් පන්දුවට පාද්‍යම් සඳහා පිටට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 12ක් අවසානයේදී කඩලු 6ක් දැවී ලකුණු 160ක දැවැන්ත ලකුණු පෝරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පෝරුවට අවධානය යොමු කරොත් පැතුම් නිසංක පන්දු දෙකකට මුහුණදී ලකුණු නොලබා දැවී ගියා. කමිල් මිසාර පන්දු 8කදී එක් 6 පාරක් සහ 4 පාරවල් 3ක් සමගින් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුණා. කුසල් මෙන්ඩිස් පන්දු 16කදී ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේම ඉනිමට 4 පාරවල් 2ක් සහ 6 පාරවල් 2ක් ඇතුළත් වුණා. ඊට අමතරව ධනංජය සිල්වා පන්දු 15කදී ලකුණු 22ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේම ඉනිමට 4 පාරවල් 4ක් ඇතුළත් වුණා. තරිත් අසලංක පන්දු 13කදී ලකුණු 21ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේ එම ඉනිමට එක් 4 පාරක් සහ එක් 6 පාරක් ඇතුළත් වුණා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක පන්දු 9කදී දැවැන්ත 6 පාරවල් 5ක් සමගින් ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වුණා. ජනිත් ලියන්ගේ පන්දු 8කදී නොදවී ලකුණු 22ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේම ඉනිමට 4 පාරවල් 3ක් සහ එක් 6 පාරක් ඇතුළත් වුණා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිහිට වූ සබ්ද සාධ අවධානය යොමු කරොත් පැතුම් නිස්සංක සහ කමිල් මිෂාර එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුලට පන්දු 6කින් ලකුණු 10ක සබ්දතාවයක් පිහිටුවීමට සමත් වුණා. පැතුම් නිස්සංකගේ දැවී යාමෙන් අනතුරුව කමිල් මිෂාර සමගින් පිටිය එක් වූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන කඩුලට පන්දු 5කින් ලකුණු 12ක සබ්දතාවයක් පිහිටුවීමට සමත් වුණා. කමිල් මිෂාරගේ දැවී යාමෙන් අනතුරුව කුසල් මෙන්ඩිස් සමග පිටිය එක් වූ ධනංජය සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්වන කඩුලට පන්දු 20කින් ලකුණු 32ක සබ්දතාවයක් පිහිටුවීමට සමත් වුණා. ධනංජය සිල්වාගේ දැවී යාමෙන් අනතුරුව කුසල් මෙන්ඩිස් සම චරිත් අසලංක එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ හතරවන කඩුලට පන්දු 22කින් ලකුණු 46ක සබ්දතාවයක් පිහිටුවීමට සමත් වුණා. ශ්‍රී ලංකා එන්ම අවසන් භාගයේදී පිටියේ එක් වූ නායක දසුන් ශානක සහ ජනිත් ලියනගේ එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ 6 වන කඩුලට පන්දු 15කින් වේගවත් ලකුණු 52ක සබ්දතාවයක් එක් කිරීමට සමත් වුණා. මෙම තරගයේදී පාකිස්තානු කණ්ඩායමේ පන්දු යැවීම දෙස අවධානය යොමු කරොත් කණ්ඩායමේ හොඳම පන්දු යැවීම යොමු කර මොහමඩ් වසීම් පන්දු වරන් 3ක් අවසානයේදී ලකුණු 54කට කඩො 3ක් පිටු දැමීමට සමත් වුණා. ඊට අමතරව නසීම් සා මොහමඩ් නවාස් සහ ෆහීම් අශ්රෆ් හමුවේ එක් කඩොල බැගින් බෙදී ගියා. ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 161ක දෙවැන්ත ඉලක්කයක් හබා යාම සඳහා පිටට පැමිණි පාකිස්තානු කණ්ඩායමට නියමිත පන්දු 12 අවසානයේදී කඩලු 8ක් දැවී ලබාගත හැකි වේ ලකුණු 146ක් පමණයි. ඒ අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 14ක ජයක් හිමි වුණා. මෙම තරගයේදී පාකිස්තානු කණ්ඩායමේ ලකුණු පූර්ව දෙස අවධානය යොමු කරොත් පාකිස්තානු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක සල්මන් අලි අගා පන්දු 12කදී වේගවත් ලකුණු 45ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේම ඉනිමට 4 පාරවල් 5ක් සහ 6 පාරවල් 3ක් ඇතුළත් වුණා. ඊට අමතරව මොහමඩ් නවාස් පන්දු 15කදී ලකුණු 28ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේම ඉනිමට 4 පාරවල් 2ක් සහ 6 පාරවල් 2ක් ඇතුළත් වුණා. ඊට අමතරව කවාජා මොහමඩ් නෆී පන්දු 14කදී ලකුණු 26ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේම ඉනිමට එක් 4 පාරක් සහ එක් 6 පාරක් ඇතුළත් වුණා. ඊට අමතරව පාකිස්තානු කණ්ඩායමේ අනෙකුත් කිසිදු පිටිකරුවෙකුට ලකුණු 10 සීමාවෙන් මේ පිටට ලකුණු රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්න ඉඩ ලබා දුන්නේ නැහැ.
මෙම තරගයේදී පාකිස්තානු කණ්ඩායමේ කීඩකින් පිහිට වූ ස්තබ්ධතාවයට අවධානය යොමු කරොත් නායක සල්මන් අලි අගා සහ සයිම් අයුබ් එක්ව පාකිස්තානු ඉනිමේ දෙවන කඩුලට පන්දු 14කින් ලකුණු 51ක ස්තබ්ධතාවයක් පිහිටුවීමට සමත් වුණා. ඉන්පසුව මොහොමඩ් නවාස් සහ කාබාජා මොහොමඩ් නෆී එක්ව පාකිස්තානු ඉනිමේ පස්වන කඩුලට පන්දු 26කින් ලකුණු 49ක ස්තබ්ධතාවයක් පිහිටුවීමට සමත් වුණා. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම දෙස අවධානය යොමු කරොත් වේග පන්දු යවන කෙළෙක මතිෂ්ඨ පතුරන පන්දු වර 3ක් අවසානයේදී ලකුණු 34කට කඩලු දෙකක් බෙද දැමීමට සමත් වුණා. ඊට අමතරව සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග පන්දු වර 3ක් අවසානයේදී ලකුණු 35කට කඩලු 4ක් බෙද දැමීමට සමත් වුණා. වනිදු හසරංග මේ බෙද දැමූ කඩලු 4 සමග ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර 2020 පිටියේ කඩලු 150 සීමාවට බලගා වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වුණා. ඊට අමතරව ඔහු රචිත් කාන්න අභිභව යමින් ජාත්‍යන්තර 2020 පිටියේ වේගවත්ම කඩුළු 150 සීමාවට ළඟා වූ ක්‍රීඩකයා බවට පත් වුණා. ඒ සඳහා වනිදු හසරංගට වැයුනේ ජාත්‍යන්තර 2020 ඉනිම් 90ක් පමණයි. ඉතින් ඒත් සමගම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවතු තරග තුනකින් සමාන වූ 2020 තරගාවලිය සාර්ථක ලෙස නිමාවට පත් වෙනවා. ඉතින් ඉදිරියේදී ක්‍රිකට් ලෝකයේ අලුත් වෙන තොරතුරු එසනින් දැනගන්න ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔබ සැමට සුබ දවසක්.